අද අරගෙන ආවේ කෑම රෙසිපි එකක්. ඉතින් මම මේ හදන්නේ අද බැදලා උයන මාළු කරියක්. මේක වැඩිපුරම හදන්නේ මුහුදු මාළු වලින්. අද මම මේක try කරේ වැව් මාළු වලින්. ඉතින් බලන්නකො මේක කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි ලුණු, ගම්මිරිස්, කහ දාලා හොඳට මාළු ටික අත ගාලා විනාඩි 30ක් විතර මැරිනේට් වෙන්න තියනවා. ඊට පස්සේ මේ විදිහට තාච්චියක් ලිපේ තියලා ඒකට අපි තෙල් දාගන්නවා. මේකට ගොඩාක් තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මේක ගොඩාක් බැදෙන්න තියන්නේ නැහැ. බාගෙට බැදලා තමයි ගන්නෙ. තෙල් එක රත් වුණාට පස්සේ මාළු ටික දාලා අපි මෙන්න මේ විදිහට මාළු ටික බැද ගන්න ඕනේ. මේ ගානට බැදුනට පස්සේ අපි මාළු ටික ලිපෙන් අයින් කරගන්නවා. මෙන්න මේ විදිහට අපි මාළු ටික ඔක්කොම බැද ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අපි මේ ටික බදින්නේ බාගෙට. ඒ කියන්නේ අපි ගොඩාක් කර කරගන්නේ නැතුව තමයි මේ ටික බැද ගන්න ඕනේ. එතකොට තමයි අපි හදන මාළු කරිය ගොඩාක් රසට එන්නේ. මේ මාළු කරියක ගොඩාක්ම ප්‍රසිද්ධ වෙන්නේ දානේ ගෙවල් වල. ඒ කියන්නේ දානේ ගෙවල් වලට මුහුදු මාළු හදන්නේ මෙන්න මේ විදිහට. මාළු බැදෙන අතරේ බලන්නකෝ අපේ දුම් කරවල ටික ඒ ටික ලස්සනට පදම් වෙලා තමයි තියෙන්නේ. ඔයාලට දුම් කරවල හදන වීඩියෝ එකක් ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ආයේ දුම් කරවල හදනකොට ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මාළු ටික බැදෙන අතරේ අපි මාළු කරියක හදන්න අවශ්‍ය අනික් දේවල් ටික ලෑස්ති කරගමු. මේකට අපිට ඕන වෙනවා රම්පේ, කරපිංචා, කුරුඳු, සුදු ලූණු, මාළු මිරිස්, ඒ වගේම ගොරක. මුලින්ම අපි මේ වගේ කුරුඳු කෑල්ලක් ගන්නවා. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය ලුණු ටික කපා ගන්න නම් ටිකක් ලොකුවට. ඒ කියන්නේ අපි මාළු ඩෙවල්, චිකන් ඩෙවල් හදද්දින් කපන්නේ අන්න ඒ විදිහට. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය මාළු මිරිස් ටිකත් ඇදේට ටිකක් ලොකුවට කපා ගන්න ඕනේ. රම්පේ කරපිංච ටික පිහියෙන් කපන්නේ නැතුව අපි ඒ ටික අතෙන් කඩලා ගන්නවා. එතකොට තමයි ගොඩාක්ම රස. ඊට පස්සේ සුදු ලුණු ටිකත් අපි මේ විදිහට පොඩ්ඩක් තලලා චූටියට කපා ගන්නවා. ඔයාලට මේක වංගෙඩිය දාලත් කොටා ගන්න පුළුවන්. ඒ වගේම වංගෙඩිය දාලා කොටනකොට ඔයාලට තියෙනවා නම් ඉඟුරු කෑල්ලකුත් මේකට එකතු කරන්න පුළුවන්. මට මේ වෙලාවේ ඉඟුරු තිබ්බේ නැති නිසා මං ඉඟුරු එකතු කරන්නේ නැහැ. ඊට පස්සේ අපි මේකට ඇඹුල් එන්න ඕනේ නිසා ගොරක කෑල්ලකුත් කපලා එකතු කරනවා. ඔයාලට ගොරක වෙනුවට තක්කාලි, සියඹලා වගේ දේවලුත් මේකට එකතු කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ලෑස්ති කරගත්ත දේවල් ටික. ඊට පස්සේ අපිට ඕන වෙනවා මැටි ඇතිලිය. ඔයාලත් අනිවාර්යෙන් මේකට මැටි ඇතිලියක් ගන්න. මොකද මේක මැටි ඇතිලිය හැදුවම තමයි ගොඩාක්ම රස. දැන් අපි රත් තුන මැටි ඇතිලියට ගම්මිරිස් 3-5 මිරිස් කුඩු ටික දාලා පොඩ්ඩක් පාට වෙනස් වෙනකල් ඒ ටික මැටි ඇතිලියේ බැද ගන්න ඕනේ. මතක තියාගන්න මේ ටික කළු කරගන්න නම් එපා. ඒ ටික පාට වෙනස් වෙනකන් ගානට අපි බැද ගන්න ඕනේ. මෙන්න මේ ගානට 3-5 ටික බැදුනට පස්සේ අපි ඒකට කපාගත්ත රම්පේ, කරපිංචා, සුදු ලූණු, කුරුඳු, ගොරක දාලා පොඩ්ඩක් කලවම් කරන්න ඕනේ. මගේ අතින් ඒ ඔක්කොම නම් වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න ඕනේ. මේකට ගොඩාක් වතුර වැඩි කරගන්න එපා. ඔයාලා ගන්න මාළු ප්‍රමාණය අනුව වතුර දාගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා අපි මේක පොඩ්ඩක් බුබුලු දාලා නටනකම් රත් වෙන්න තියන්න ඕනේ. මේ තියෙන්නේ අපි බැදගත්ත මාළු ටික. වතුර ටික මෙන්න මේ ගානට නැටුවට පස්සේ අපි ඒකට අර බැදගත්ත මාළු ටික දාගන්න ඕනේ. මේ වෙලාවේදී හිමින් සීරුවේ මේ ටික දාගන්න. මොකද වතුර විසි වෙන්න පුළුවන්. මාළු ටික දාලා අපි හිමින් සීරුවේ මේ ටික කලවම් කරන්න ඕනේ. ගොඩාක් හයියෙන් කලවම් කරන්න එපා. මේ ටික කැඩෙන්නේ නැති වෙන්න හිමීට තමයි කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ටික කලවම් කරලා ඉවර වෙලා පොඩ්ඩක් වතුර හිඳනකම් මේ ටික තියන්න ඕනේ. අපි මේකේ වතුර ටික හොඳටම හිඳ ගන්න ඕනේ. මොකද අපි මේක කල් තියාගන්නනේ හදන්නේ. මෙන්න මේ ගානට වතුර හිඳුනට පස්සේ අපි කලින් කපාගත්ත ලුණු ටිකයි මාළු මිරිස් ටිකයි මේකට එකතු කරන්න ඕනේ. ඔයාලට මේ වෙලාවේ නැතුව කලින්ම මේ ටික එකතු කරන්නත් පුළුවන්. ඒ වුණාට මේක අවසානෙට දැම්මට පස්සේ තමයි ගොඩාක්
ගොඩාක්ම රස. ඒ කියන්නේ බාගෙට අමුවෙන් මේ ටික හැපෙද්දින් ඒකට එකතු වෙන්නේ වෙනස්ම රහක්. ඉතින් අපි මේ ටිකත් දාලා ගොඩාක්ම හිමින් සීරුවේ තමා දැන් නම් මේක කලවම් කරන්න ඕනේ. දැන් අපේ මාළු එකේ පදම ටික ටික හැදීගෙන තමයි එන්නේ. අපි මේ මාළු මිරිසුයි ලුණුයි එකතු කරාට පස්සේ නම් ගොඩක් වෙලා මේක ලිපේ තියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ වතුර ටික හිඳුන ගමන් අපිට මේක ලිපෙන් අයින් කරන්න පුළුවන්. ඔන්න දැන් අපේ මාළු කරි එක නියම පදමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේක හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you.